සුබ සන්ධ්‍යාවක් කියලා කියන හැම කෙනෙකුටම මම DNS එකෙන් ඩයන් ගුරුසිංහ. ඉතින් රෝම ඉඳලා මම කතා කරන්නේ DNS එකේ කරන වැඩසටහනක් සම්බන්ධව නෙමෙයි. ශ්‍රී ලංකාවේ අපේ මිත්‍රයෙක් වන ත්‍රිලංක ප්‍රජාසත්කාර පදනම විසින් මේ වෙනකොට ලොකු ප්‍රොජෙක්ට් එකක් කරගෙන යනවා. ඒ තමයි මේ අලි මිනිස් ගැටුම සම්බන්ධව කරන ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඒකට ප්‍රධාන හේතුවක් වුණා මේ මෑතකදී සිදුවෙච්ච ලොකු ගෙදවාචකයක්. ඒක තමයි මේ පොළොන්නරුවේ අර්ණගංවිල ලොකු සිද්ධියක් වුණා, දුක්බර සිද්ධියක් වුණා. පුංචි දියණියක් මිය ගියා. ඉතින් මේ සම්බන්ධව තමයි මේ කතාව දිගහැරෙන්නේ ඒගොල්ලන්ගේ. ඉතින් මේ මම විශේෂයෙන්ම කියන්න ඕන ශ්‍රී ලංකා ප්‍රජාසත්කාර පදනම කියන්නේ ලංකාවේ මේ වෙනකොට ලොකු මනුසත් මෙහෙයුමක් කරන ටීම් එකක්. ඉතින් ඒගොල්ලෝ අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපිත් ඒගොල්ලොත් එක්ක එකතු වෙලා ඒත් එක්කම ලොකු වැඩ රාජකාරී ගොඩක් අපි කරන් යනවා. ඒත් එකම කියන්න කැමති ඕස්ට්‍රේලියාවේ අපේ හිතවත්තු යාළුවෝ ඒත් එකම තව රටවල් කිහිපයකින් අපිට බොහොමත් උදව් ආධාර ලබා දෙනවා මේ මානසික මෙහෙයුමට. ඉතින් ඒගොල්ලන්ගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනවා මේ සිද්ධිය අලලා. ඉතින් අපි හැම කෙනෙකුටම විවෘත ආරාධනයක් කරනවා ශ්‍රී ප්‍රජා සත්කාර පදනමත් එක්ක එකතු වෙලා කරන්න පුළුවන් හැකි උදව්වක් තියෙනවා නම් අපිව කන්ටැක්ට් කරලා DNS අපි හෝ ඒ ශ්‍රී ප්‍රජා සත්කාර පදනම එක්ක හමු වෙලා කතා බහ කරලා ඒකේ ඒ වෙන්නට යමක් තියෙනවා නම් අපින් මානසිකත්වයෙන් වෙන්න යමක් තියෙනවා නම් පුංචි උදව්වක් දෙන්නට කියලා අපි විවෘත ආරාධනයක් කරනවා. ඒත් එක්කම ඔබ කාට හරි අවශ්‍යතාවයක් තිබෙනවා නම් මේ පිළිබඳව සොයා බලන්නට කිසිම ප්‍රශ්නයකින් තොරව අපි ඒ ડોකියුමන්ට්ස් හැම දෙයක්ම දෙන්න ලෑස්තියි කියලා ශ්‍රී ප්‍රජා සත්කාර පදනම විසින් අපිට ලබා දීලා තියෙනවා විස්තර සියල්ලම. ඉතින් විවෘත ආරාධනය අපි හැම කෙනෙකුටම එකතු වන්න කියලා අපිත් එක්ක. එහෙනම් බොහොම ස්තුතියි.